මේ ස්ක්‍රීන් එකේ පේනවද? දැන් right okay right. ඔයාලට පේනවද මේ ස්ක්‍රීන් එක දැන් මම ආව දැන් පොඩ්ඩක් පේන්නේ නැති වෙනවා. මොනාරි ඔයා මොන හරි ප්‍රශ්න මාව මම කියන දෙයක් ඇහෙන්නේ නැතුනොත් මොන හරි වුණොත් මයික් එකේ කියන්න බැරි වුණොත් WhatsApp එකේ මට කෝල් එකක් දෙන්න. හරිද? හරි සෙන්ස මේ දැන් මේ මම ඔයා පේන්නේ නැති වෙනවා. හරි. හරි මේකේ මේ කියවන්න පුළුවන්ද මේ උඩ තියෙන එක මොකද්ද තියෙන්නේ කියලා? දෝෂි අන්න හරි දෝසි. තනින්ද ඉගෙන ගත්තේ ඔක්කොම? ඕ හොඳයිනේ. හරි දෝසි. හොඳයි මේක අහන්න කියලා. දෝසි කියන්නේ ක්‍රියාපද. ජපාන් භාෂාවේ ක්‍රියාපද කොටස් තුනක් තියෙනවා. එකක් පළවෙනි කාණ්ඩේ ක්‍රියාපද, දෙවෙනි කාණ්ඩේ ක්‍රියාපද, තුන්වෙනි කාණ්ඩේ ක්‍රියාපද. අහලා ඇතිනේ ඒකනේ. ඕ ඔව්. පළවෙනි කාණ්ඩේ ක්‍රියාපදකේ මේකයි. මේක පළවෙනි කාණ්ඩේ ක්‍රියාපදේ මේ ක්‍රියාපදයේ තියෙනනේ මොකක් හරි තබේ මාස් ඉකිමාස් ඒ වගේ මාස් එකක් තියෙනනේ. හරිද? ඒකේ මාස් ෆෝම් එක කියලා කියන්නේ. හරිද? ඒ මාස් ෆෝම් එක රිමූව් කළාම මාස් එක අහක් කළාම රූ කියන එක ඊට පස්සේ රූ කියන එක ඇඩ් කරන්න ඕන. රූ කියන ඇඩ් කරලා ඔරිජිනල් verb එක හදන්න බැරි නම් පළවෙනි කාණ්ඩේ ක්‍රියාපදයක් හදන්න බැරි නම් ඔරිජිනල් වර්ඩ් එක. හරිද? මස් එක කරලා කෙලින්ම රූ එක ඇඩ් කළාම මේ ඔරිජිනල් verb එක හදන්න බැරි නම් ඒක පළවෙනි කාණ්ඩේ ක්‍රියාපදයක් කියලා කියනවා. පළවෙනි කාණ්ඩේ ඒක මේ එක විදි තියෙන හොයාගන්න. මම ඊටත් වඩා අන්තිමටම කියලා තියෙන ලේසිම විදිය. හරි? හරි. ක්‍රියාපදේ. උතර මෙහෙමයි මේක කියවන්න බලන්න මේ තියෙන මොකද්ද? පළවෙනි ක්‍රියාපද. කකිමස් ඔව් කකිමස් නේ තියෙන්නේ. උතකට මේකේ දැන් මස් එක අපි මස් එක අහක් කරනවා. කකිරු ඔව් කකිරු. උතර කකිරු කියලා එකක් මේ උතනදී ප්‍රශ්නේ තියෙන්නේ දැන් vocabulary එකත් ඔයාලට තියෙන්න ඕන. දැන් එකපාරට මේ හරිද? එතකොට මේ ඔයාට යා vocabulary එක දන්නේ නැත්නම් මොකක් හරි දැන් එහෙම කකිරු කියපු ගමන් ඔයා මේකෙන් ඇත්තටම කකිරු කියලා එකක් තියෙනවද නැද්ද කියලා තාම දන්නේ නැහැ නා බිගින කෙනෙක්නේ. හරිද? ආරම්භනේ ඒක දන්නේ නැහැ. ඉතින් මේකෙන් දැන් කකිරු කියලා ඇත්තම ක්‍රියාපදයක් නැහැ. හරිද? ඒකින්ද මේක පළවෙනි කාණ්ඩේ වෙනවා. ඊළඟ එක මොකද්ද? ඒක ලියනවා කියන එක තියෙන්නේ. උතර කකිමස් කියන්නේ පළවෙනි කාණ්ඩේ. ෆස්ට්. ඒක මේ උතර මේ ඔයෝගිමස් කියන එක මස් එක කපලාම මොකද වෙන්නේ? ඔයගිරු ඔයගිරුනේ. හරිද? ඔයගිරු කියලා එකක් නෑ. හරිද? ඔයගු වෙන්නේ. හරිද? ඒක මම කියලා දෙන්නම් පස්සේ. ඒකත් පළවෙනි කාණ්ඩේ. හරි? ඊළඟට කයිමස් මිදි ගන්නවා. කයිරු කියලා එකක් නෑ. මේක ඇත්තම කව් කියලා එන්නේ මේක පළවෙනි කාණ්ඩේ. හරි? පළවෙනි කාණ්ඩේ. එතන ඊළඟ කියවන්න නොමිමස් උතර නොමිරු නේ. නොමිරු කියලා එකක් නෑ. නොමු කියලා එන්නේ. ඒක පළවෙනි කාණ්ඩේ. ඊළඟට සිනිමස් කියන්නේ මැරෙනවා. උතර සිනිරු කියලා එකක් නෑ. සිනු කියලා එන්නේ. හරිද? ඒකිට එක ඇසබිරු කියලා නෑ. ඇසබු පළවෙනි කාණ්ඩේ. ඒක මේ එක විදියක්. හරි හොයාගන්න ලේසි. හනසිමස් කියන්නේ කතා කරනවා. මේක හනසු වෙන්නේ. හරිද? ඒකින්ද මේකත් පළවෙනි කාණ්ඩේ. ඊළඟට තච්චිමස් කියන්නේ හිට ගන්නවා කියලා නැගිටිනවා කියන එකට තචිරු කියලා නෑ තත්සු කියලා එන්නේ. හරිද? එතකොට මේක පළවෙනි කාණ්ඩේ. කිරිමස් කිරිරු කියලා එකක් නෑ. කිරු කියලා එන්නේ. හරිද? මේ ඔතන කොච්චර කල් ඔයා ජපනිස් ස්ටඩි කළාද ඔයා? කොච්චර කල් කළාද ඔයා තනියෙන්? තනියෙන්
මාර්තු අප්‍රේල් මාස එකහමාරක් විතර. සෑහෙන හොඳයි නේද? අපරාධේ. මට හම්බුණා මම ඔයා පිටප් කළා. හොඳයි සෑහෙන හොඳයි. උතර ඕනෑම ක්‍රියාපදයේ මස් ඉවත් කළ පසු ඉතිරි වෙන කොටසේ අග ඇති අකුර ඊ શબ્දයක් ගන්නී නම් එම ක්‍රියාපදයේ පළමු කාණ්ඩය. දැන් මෙතනදී මේම දෙයකුත් ඊළඟ දෙවෙනි මෙතඩ් එක හරිද? මේ දැන් මෙතන මේගල පළවෙනි කිව්වේ මේක හදන්න බැහැ ක්‍රියාපද මේ පළවෙනි කාණ්ඩේ එනවා කියලා රූ දාලා ඔව් ඒකේ ඔව් උඩට අපි දන්නේ නැහැනේ සමහර ක්‍රියාපද ඇත්තම එහෙම එකක් තියෙනවද නැද්ද කියලාවත් දන්නේ නැහැ. ඊළඟ ඔව් තව එකක් තමයි ඕනම ක්‍රියාපදයක මස් ඉවත් කරලා ඉතිරි කොටසේ අග ඇති අකුර ඊ શબ્දයක් ගන්නවා. શબ્දයක් ගනී නම් එම ක්‍රියාපදයේ පළමු කාණ්ඩය බලමු. අපි මේ ටික බලමු ඊ શબ્දයක් ගන්නවද කියලා මේ පළවෙනි කාණ්ඩේ කරා. උත්තර බලන්න මේ කකිනේ තියෙන්නේ මස් එක ඔව් අහකලාම තේරෙනවද? එතකොට ඊ શબ્දයක් ඔව් KI නේ ඔව් ඊයක තියෙනවා මේක ඔයෝගි GI නේ ඔව් ඒක ඊ શબ્ද තියෙනවා ඒකින්ද පළවෙනි කාණ්ඩය. ඒකත් ලේසි හරිද? ඔව් ටයිමස් ඊ උතර ඊ සවුන්ඩ් එක තියෙනවානේ. උතර ඔව් පළවෙනි කාණ්ඩය. ඔව් නොමිවස් ඒකත් ඔව් ඊ සවුන්ඩ් එකද පළවෙනි කාණ්ඩය. සිනිමස් මේ ඔව් නීතියෙන් ඒකත් ඊ සවුන්ඩ් එකනේ. ඔව් ඇසබි ඒකත් ඔව් තියෙනවානේ ඊ සවුන්ඩ් ඔව් එක. ඔව් හනසිමස් සීදී ඔව් සිදිනවා. තචිමස් එක තියෙනවා කිරිමස් එක තියෙනවා. ඒක පළවෙනි කාණ්ඩය. මං හිතන්නේ මේ මෙතඩ් එක තමයි ලේසිම. ඔව් ඒක තමයි ටක්ගල මස් එක නැතුව එතන ඉතුරු ටික කොටසේ අන්තිම වචනේ ඊ අකුර තියෙනවා නම් කෙලින් පළවෙනි කාණ්ඩය කියලා කියන්න පුළුවන්. මේක තමයි එකම පාසු මෙතඩ් එක. හරි. ඔව් ඕකේ. ඒ ටික තමයි මේ ඒ ටික තියෙන ඒ ටික වැඩක් නෑ. දැන් ඔය උඩ කරපු ටික හරිද? ඔව් ඔව් හරිද? ඔත දෙවෙනි කාණ්ඩ ක්‍රියාපද මස් ෆෝම් එක ඔක දැනගෙන හිටියද ඔය ඉතිස්සලා? මේ ඔහොම පිළිවෙලකට දැනන් හිටියේ නෑ අර ඔක්කොම එක ගොඩේ වගේ දැනන් හිටියේ. රයිට්. උතර කොහොමද ඔයා පළවෙනි කාණ්ඩේ දෙවෙනි කාණ්ඩේ තුන්වෙනි කාණ්ඩේ ඔයා තියන්නේ කලේ කොහොමද? අර මොකද්ද තියෙන අර ඊගී නෑ අර අන්න ඒක දාලා මේ එහෙම නැත්තම් නෑ කියලා ඒත් අර ඒක හරියට තේරුම් නැහැ. ඒක වෙන්නේ නැති මේ ලකුණු හතරක් මදි. ඔව් ඒක තමයි. එයාගේ පොඩ්ඩක් උනා. මේ සැරේ 130 ගන්න ටාගට් කරලා කරමු හරිද? ඔව් ඒක තමයි. ඒ තමයි ගත්තොත් මට හොඳ ඉස්කෝලේට දාන්න පුළුවන්. මේකේ මස් ෆෝම් එක රිමූව් කරාම රූ ඇඩ් කරලා ඔරිජිනල් වෙබ් එක හදන්න පුළුවන්. දැන් අපි ඉස්සෙල්ලා කිව්වා වගේ හරිද? හරිද? අපි මස් ෆෝම් එක අහකලානේ. ඔව් ඒකෙන් රූ ඇඩ් කළාම ඉස්සෙල්ලා ඔරිජිනල් වෙන්නේ නැත්තම් පළවෙනි කාණ්ඩේ කියවනේ. දැන් ඔරිජිනල් වෙනවා නම් දෙවෙනි කාණ්ඩේ. හරිද? ඒකයි. දැන් තබේ මස් කියන එක මස් කපලා රූ දැම්ම තබෙරු කියන එකක් තියෙනවානේ. ඔව් මේ මස් කියන එක මිරු ඒකින්ද මේක දෙවෙනි කාණ්ඩය. ඊළඟට ඒකත් චුට්ටක් අමාරුයි. ඔයා දන්නේ නැහැ හරියට ක්‍රියාපද ඔයාට හොඳ වොකාබුලරි එකක් නැත්තම් මේ එහෙම ඒකත් අමාරුයි. ඊට වඩා මේක හොඳයි. ඕනම ක්‍රියාපදේ මෙන්න මේක චුට්ටක් හොඳයි. ඕනම ක්‍රියාපදයක මස් ඉවත් කළ පසු ඉතිරි කොටස අග ඇති අකුර ඒ සවුන්ඩ් එක. ඒ શબ્දයක් ගන්න ඒ දෙවෙනි කාණ්ඩේ වෙයි. හරි මේක තමයි මේක හොඳයි. හරි. ඔත තබේ මස් කියලා කිව්වොත් හරි තබේ මස් කිව්වොත් මස් එක පද මෙතන තියෙන්නේ BE ඒ සවුන්ඩ් එකනේ. ඒ කියන්නේ දෙවෙනි කාණ්ඩේ. කනවා කියන තබේ මස්. සිලබේ මස් කියන්නේ සොයනවා. තර මේකත් BE නේ තියෙන්නේ නේ. BE තියෙන හින්දා මේක දෙවෙනි කාණ්ඩේ. ඊළඟට OCMS කියන්නේ උගන්වනවානේ. ඒකත් A නේ සවුන්ඩ් එක. උතර හරිද? ඒකින්ද දෙවෙනි කාණ්ඩේ. ඒකින්ද හරි පාසින් දෙවෙනි කාණ්ඩේ අපිට කියන්න පුළුවන්. හරි. ඊළඟට ඔක ඒක මේ ඒකේ මේ ඔක්කොම එහෙම වෙන්නේත් නෑ. හරිද? ඔව්නේ.
හරි වෙනවා. හරි දැන් ඊළඟ අපි වෙන්නේ නැති ඒවා බලමු. ඊළඟට මස් ඉවත් කළ පසු ඉතිරෙන කොටස තනි අකුරක් නා. හරිද? ඒකත් දෙවෙනි කාණ්ඩේ නා. ඒක චුට්ටක් අර ඔක්කොම ඒ සවුන්ඩ් වෙන්නේ නැති ඒවාත් තියෙනවා. දැන් මිමස් කියන එක පළවෙනි කාණ්ඩේ හරිද? ඔව් උතර මස් ඉවත් කළාම මෙතනදී මේ රු ආඩෙස් කළා මිරු කියන එක දන්න හින්දා අවුලක් නැහැ. මිරු කියන ඔව් එක. දන්න හින්දා නොදන්න එකක් ආවොත් ඉතින් වාද මේ නොදන්න වචනයක් ආවොත් හරියට හිතා ගන්න බෑනේ. මේ ඔව් තවත් ඉතින් ඒකින්ද මේ පොයින්ට් එකත් හොඳයි. මස් එකට පස්සේ වන් වර්ඩ් එකක් තියෙනවා නම් ඒකත් දෙවෙනි කාණ්ඩේ. දෙවෙනි කාණ්ඩ. පැහැදිලිද නේද? ඔව් තනි අකුරක් නම්. හ්ම් ඒතර මිමස් කියන මීනේ තියෙන එක අකුරයි ඔව් දෙවෙනි ඔව් කාණ්ඩේ. ඉමස් කියන්නේ ඉන්නවා. ඊ කියන්නේ එක අකුරයි දෙක. නෙමස් කියන්නේ නිදා ගන්නවා. නේ කියන්නේ එක අකුරයිනේ. ඒක ඔව් දෙවෙනි කාණ්ඩේ. ඊළඟට තව ස්පෙෂල් කේස් තියෙනවා. විශේෂ අවස්ථානේ. ඔව් මීට අමතර පහත දැක්කෙන විශේෂ ක්‍රියාපද දෙවෙනි කාණ්ඩයට ආත්තේ. ඒක චුට්ටක් ඉතින් මතක තියාගන්න වෙනවා. හරිද? ඔව් මේකේ ඔරිමස් දැන් මෙතනදී චුට්ටක් මෙතනදී මෙහෙම විශේෂ අවස්ථා තියෙන මේ දෙවෙනි කාණ්ඩේ. දැන් ඔරිමස් කියන එක දැන් මස් ආෆ් කළාම මේක මොකද ඊ සවුන්ඩ් එක තියෙන්නේ නේ. ඔව් එතකොට නම් පළවෙනි කාණ්ඩ වගේ ඔව් පළවෙනි කාණ්ඩේ දැන් අපි පළවෙනි කාණ්ඩේ කිව්වේ මේ ඊ සවුන්ඩ් එක එනවනේ පළවෙනි කාණ්ඩේ ඔව් කියලානේ. ඔව් එතකොට මෙතනදී ඒ වුණාට මෙතනදී ඔරිමස් කියන්නේ දෙවෙනි කාණ්ඩේ බම් පොඩ්ඩක් මතක තියාගන්න වෙනවා. එතකොට ඔව් ඇත්තම කියන්නේ මේ මෙතනදී මෙහෙමත් පුළුවන් අර මස් ආකල රූ ආදේශ කළොත් ඔරි රූ කියන කෙනුත් දෙවෙනි කාණ්ඩේ කියලා තීරණය කරන්න පුළුවන්. හරිද? නේද? ඔව් නැත්තම් මේවා මතක තියාගන්න එකත් අමාරුයිනේ. නේ ඔව් ඔයා දෙකම චෙක් අර උඩ දෙවිදියක් කිව්ව දෙවිදින්ම බලන්න හරිද? ඔරි රූ කිව්වොත් ඉතින් මේ බයිනවා කියන එක මතක තියාගන්න වෙනවා. ඔව්නේ ඊළඟ තරිරු ප්‍රමාණات වෙනවා. මේ විශේෂ අවස්ථා උතර මේ වාක්‍ය ටික පොඩ්ඩක් පාඩම් කරගත්තාම චුට්ටක් ඇති නැත්තම් ඔය මෙතන දෙකෙන්ම චෙක් කරලා බැලුවම හරි. තරිමස් කියන්නේ මස් එකම හරිද? මේ තරිමස් හරි කරිමස්. ඒත් ගොඩක්ම ලේසි මස් එක කොල ඔරි රූ කියන්නේ ක්‍රියාපදයක් ඉඳ දෙවෙනි කාණ්ඩේ. තරිරු නේ ඔව් තරිරු කියන ක්‍රියාපදයක් හැදෙන මස් එකට රූ දැම්මම තරිරු කරිරු ඒකින්ද මේ දෙවෙනි කාණ්ඩේ කියලා තීරණය කරන්න පුළුවන්. ඔකිරු අවදි ඔකිරු කියන්නේ අවදිනවා අවදි වෙනවා. උතර ඔකිරු වෙන්න ඕනේ. ඔකිරු කියන එක මේ ක්‍රියාපදයක් හින්දා දෙවෙනි කාණ්ඩේ. ඔව් මේක දෙකිරු වෙනවා නේ මස් එක කළාම රූ ආදේශ කළාම දෙකිරු වෙනවා. ඒකිනුත් අපිට මේ දෙවෙනි කාණ්ඩේ කියලා තීරණය කරන්න පුළුවන්. දෙවෙනි කාණ්ඩේ තමයි චුට්ටක් කම්ප්ලෙක්ස්. හරිද? ඔව් හරි. ඊළඟ තෙවෙනි කාණ්ඩේ ක්‍රියාපද මේ තෙවෙනි කාණ්ඩේ ක්‍රියාපදයකට ප්‍රධාන වශයෙන් ක්‍රියාපද දෙකක් අයත් වෙනවා. ඒකේ මේ දෙක විතරයි තියෙන්නේ. සිමස් කියන එකයි කිමස් කියන එක විතරයි තියෙන්නේ. ඔව් ඉතින් දෙවෙනි කාණ්ඩේ. හැබැයි මේකේ අනුකාණ්ඩ කියලා තියෙනවා. මීට අමතර සිමස් සහ කිමස් වලින් අවසන් වන ක්‍රියාපද ඇත්තන දෙවෙනි කාණ්ඩේ. උතර උදාහරණයකට මෙහෙම බෙන්කියෝ සිමස් බෙන්කියෝ සිමස් කියන්නේ පාඩම් කරනවනේ. ඔව් හරිද? එතකොට මෙතනදී මේ මේක සිමස් තියෙන හින්දා මේක තුන්වෙනි කාණ්ඩේ වෙනවා. හරිද? බෙන්කියෝ සුරු හරිද? පැහැදිලි නේද? එතකොට ඔව් ඔව් තුන්වෙනි කාණ්ඩේ. උතර ඒ වගේ සෝජි සිමස්. සෝජි කියන්නේ පිරිසිදු කරනවා. එතකොට සෝජි සිමස් දිනින්ද තුන්වෙනි කාණ්ඩේ. මොත්තේ කිමස් කියන්නේ රැගෙන එනවා. හරිද? මොත්තේ. ඒකෙන් තුන්වෙනි කාණ්ඩේ කියලා කියන්න පුළුවන්. හරිද? පැහැදිලි නෙවෙයි ටික. ඔව් ඔව් තුන දාගෙන. ඉඳා මගෙන් ඉල්ලන්න ඔයා පොඩක්
ගෲප් ලිස්ට් එකක් මා ගාව ඇති මම දෙන්න ඔක්කොම ක්‍රියාපද ටික හරි ආ ගොඩාක් සර්. දුරට ඔක්කොම හැම එකම නෙමෙයි හරි මේ ආ ඊළඟ ක්‍රියාපදයක් වර නැගීම මස් එක આવොත් ඇත කියන තේරුම මේක මසෙන් කියලා આવොත් නැත මස්තා කියලා කිව්වොත් අතීත කාලය හරිද මසෙන් දෙස්තා කියලා આવොත් අතීත කාලේ නැත යථාර්ථය. හරිද කව් කියන්නේ නේ පයින් කව් කියන්නේ ලියනවා කියන එක ආ ලියනවා. උතර වර්තමානයේ ඇත කියන එක අපි මේක මස් කියන එක තමයි වර්තමානයේ. උතර ආ කයි මස් කියලා කියන්නේ. කයි මස්. උතර මේක මසෙන් නුනොත් වර්තමානයේ නැත. උතර කයි මස්තා කියලා මස්තා වුණාම අතීත කාලේ ඇත. අතීතයේ ඇත. ආ උතර අතීතේ නැත වෙන්නේ මසෙන් දෙෂ්ට. කයි මසෙන් දෙස්තා කියන එක. කයි මසෙන් ආ දෙස්තා. හරිද? හරි. අපි තව ක්‍රියාපදයක් බලමු. සෝරි මේ පොඩ්ඩක් මගේ බිල්ඩින් එක යහපැත්ත රූම් එක පොඩ්ඩක් රිපෙයාර් එකක් තියෙනවා. සද්දය හරි. සද්ද ඇහෙන්නේ ආ? ඇහෙන්නේ නැහැ නේද එහෙම සද්දයක්? ආ ඔයාට ඇහෙන්නේ නැද්ද? ආ නෑ නෑ. මට නම් කන බීරි වෙන්නේ ඇහෙනවා. ඔයාට ඇහෙන්නේ නැද්ද පුදුම. ආ මේකයි zoom එකේ sounds control වෙනවා. ඔටෝ. ඒක තමයි. ඔටෝ කටහඬ විතරයි ඇහෙන්නේ. ඔව් එයාට ඒක එහෙම තියෙනවා මේකේ. මේ zoom app එක දැන් හරි ඇඩ්වාන්ස්. ඔව් ඒක තමයි. ඔව්. ඉස්සර වගේ නෙමෙයි. ඔව්. ඊළඟ කුලාබෙරු. කුලාබෙරු කියලා සසඳනවා කියන එක. හරි. උතර කුලාබේ මස් කියන්නේ වර්තමානයේ ඇත කියන එක. ඔව්. ඊළඟ කුලාබේ මස්සෙන් කියලා කියන්නේ වර්තමානයේ නැත කියන එක. ඔව්. ඊළඟ කුලාබේ මස්තා කියලා කියන්නේ වර්තමානයේ නැත. අතීතයේ ඇත. අතීතයේ ඇත. ඒතර කුලාබේ මසෙන් දෙස්තා කියලා කියන්නේ අතීතේ නැත අර්ථ. අතීතේ නැත කියන එකනේ. හරිද? හරිද? හරි. ඊළඟ මේක තියෙනවා තව පැටර්න් එකක්. ඔය ටික ඔතන තමයි පැටර්න් එක. තයි දෙස් කියලා. තයි දෙස් කියන්නේ අර want to කියන එක තමයි අවශ්‍යයි කියන එක. ඕක ඉගෙනගෙන නැහැ. මේකත් හරි වැදගත්. want to අවශ්‍යයි කියන එක හරිද මම කියලා දෙන්නම්. හරිද? ඒක ඩීප් එඩියුෂන් එක ඔවා ඇති හැමදේම ස්ලෝ නේ කියලා යන්නේ නේ. ෆ්ලෝ කියන්නේ සෙන්සේ අර මේ එක්සෑම් එක ලඟ වුණාට පස්සේ පොඩ්ඩක් අර ස්කිප් කර ඉක්මනට බැලුවා මොකද බලන්න ඕනේ හින්දා. එතකොට ඒක තමයි. වීඩියෝ මිසින් වුණා. මිසින් වුණාද? ඔව්. කවුද දැන් උගන්වන්නේ ඒකේ? අර ලේඩි කෙනෙක් තමයි උගන්වන්නේ. එක්කෙනාමද උගන්වන්නේ ඔක්කොම? ඔව් එක්කෙනාම තමයි N4 වෙනකම් උගන්වන්නේ. N4 එක. නම දන්නේ නමක් දන්නේ නැහැ. ඊළඟ යම් ක්‍රියාවක් කිරීමට අවශ්‍ය බව මේ මෙතනදී මේ අවශ්‍ය බව ආස බව ඔය ආසයි කැමති හැඟීමට මේ මස් ඉවත් කර තයි දෙස් කියලා ආදේශ කරනවා තයි දෙස් හරි උතර ඒක දෙකන උතර ක්‍රියාපදේ මස් එක කපලා තයි දෙස් කරන්නේ හරිද නේ එතකොට කියන්නේ අවශ්‍යයි කියන එක මට ජපාන් යන්න අවශ්‍යයි එතකොට Iwa Niamo Binku Te වතාසි වා නිහෝන් මොකද කියවන්න වාක්‍යය Watashi wa Nihon ne Ikitai desu. නිහෝන් ඒ කිටයි දෙස්නේ හරි උතකොට ජපානයට ඒ කියන්නේ ටර්නේ ජපානේ ඉකිතයි ඉකි මස් කියන එක තයි දැම්මනේ මස් කපලා තයි දැම්මා එතකොට මේ ඉකිතයි දෙස් ඉකිතයි කියන්නේ යන්න අවශ්‍යයි කියන එක හරිද හරි පැහැදිලිද ඒක එක පැටර්න් එකක් ඒක මතක තියාගන්න හරි මේක වැදගත් හරි මේ ඊළඟ දෙවෙනි පැටර්න් එක කතා කියන එක
මේකට කතා කියන හරිද? ඒක බලමු. යම් ක්‍රියාවක් කරන විදිය යම් ක්‍රියාවක් එක කරන විදිය කරන අයුරු ප්‍රකාශ කියන්නේ මෙම රටා පාවිච්චි කරන. උතර verb එකේ මස් කපලා අපි කතා කියන එක ආදේශ කරන්නේ. හරි. ඔව්. එතකොට බලමු. ලියුමක් ලියන විදිය පැහැදිලි කරන්න. ලියුම ලියමන. උතර මේක තන කියනවා තෙගාමි ඕ කකි මස් කියලා කියන්නේ. හරිද? ඔව්. කකි මස් කියන එක මස් වෙනුවට කකි මස් කියන කකි මස්නේ ලියනවා කියන්නේ ලියුමක්. ඔව්. හරිද? ඒක මස් එක කපලා කතා දැම්මම කකි මේක කතා. කකි කතා කියන්නේ ලියන විදිය. නැත්තම් කරන ආකාරය. හරිද? ඔව්. දෙගාමියෝ කකි කතාවෝ සෙත්සුමේ කියන්නේ මේ විස්තර කරන්න කියන ඔව්. සෙත්සුමේ සිතෙකුඩසයි මේක චුට්ටක් ඇඩ්වාන්ස් වාක්‍ය එකයි චුට්ට අමාරු ඔව්. ඇති මේකේ මේ තෙගාමියෝ කකි කතා කියලා කියන්නේ මේක ලියන විදිය තෙගාමිය කකි කතා සෙත්සිමේස නැත්තම් ඕසියතේ කුඩසයි කියලා කිව්වොත් කියලා දෙන්න කියලා කකි කතා කකි මේ ලියන විදිය කියලා මෙහෙමයි මොකක් හරි දෙයක් කරන විදිය කියලා කිව්වොත් මට කියලා දෙන්න හරි නැත්තම් මට කරලා පෙන්වන්න කියන්න පුළුවන් නැත්තම් මට කියලා දෙන්නනේ ඒ වගේ දෙයක් ඔව්. කරන්න ඕනේ ඒකයි මේකයි එතකොට නැත්තම් විස්තර කරන්න සෙත්සිමේ සිටුස්කඩසයි කියන්නේ විස්තර කරන්න ඒ වගේ නේද ඒක අපි මොකක් හරි කරන දෙයක් කරන විදිය කියලා කිව්වොත් පැහැදිලි කරන්න ඒ වගේ දේවල් නේ තියෙන්නේ හරිද ඔව්. ඒකයි මේ සෙත්සිමේ සිටුකොඩසයි කියලා තියෙන්නේ හරි ඒකයි තේරුණාද මේක හොඳටම ඔව්. ඔව් සින්සේ ඔව්. අවුලක් නැහැනේ නෑ හරි නෑ. මොකද කකි කතා හරි තබේ කතා කිව්වොත් කන විදිය තබේ කතා ඕසිත ගොඩසයි නේ තබේ රූ කියන තබේ මස් කියන්නේ කනවනේ උතර තබේ කතා කියන්නේ කන විදිය කියන්නේ ඊළඟ අර කුත්සිරි නොමි මස් කියලානේ කියන්නේ බෙහෙත් නොමි ඔව්. කතා ඕසිත ගොඩසයිනේ දවසට එක වතාවක්ද දෙවතාවක්ද කියලා හරිද ඕසිත ගොඩසයි කියලා එහෙම යන්න පුළුවන් උදාහරණ එනවා පස්සේ ඉන්න ඊළඟ නගර මස් එක කපලා නගර ආදේශ කරනවා මෙයා දන්නවද මේක ඔව් ඒක අහුවෙලා තියෙනවා ෂේප් එකේ. ඔව් නගර එකම වෙලාවක යම් ක්‍රියාවක් කරමින් තවත් ක්‍රියාවක් කරනවා යන්න. උතර යම් ක්‍රියාවක් කරමින් තවත් ක්‍රියාවක් කරනවා යන්න පැහැදිලිසින්ට මෙම වාක්‍ය රටාව භාවිත කරනවා. නගරක. උතර මස් එක අහකල නගරා කියනක දාන්නේ. හරි. උතර බත් කන ගමන් චිත්‍රපටි බලන. උතර මොකද මෙතන ක්‍රියාපද දෙකක් තියෙනවානේ. ඔව්. බත් කන කයි චිත්‍රපටි බලන එක. චිත්‍රපටි බලන එක. එතකොට ගොහන් ගුවහංගු තබේ මස් කියනකට මස් කපල නගරා දැම්මනේ තබේ ඔව්. නගරා තබේ නගරා චිත්‍රපටි කියන්නේ ඒක. ඒගා ඕ මිමස්නේ මිමස් ඔව්. කියන්නේ බලනවා ඔව්. උතර ඊළඟට ඒගා ඕ මිමස් උතර මෙතෙන්ට තමයි බත් එක කන ගමන් කියන ආ මෙතෙන්ට තමයි දාන්නේ ආ නැත්තම් ඒගාව මිය නගරා ගොහංගෝ තබේ මස් කියලා ඔක මාරු වුණත් අවුලක් නේ හරිද ආ චිත්‍රපටි ඔව්නේ. බලන ගමන් කෑම කනවා කියලා හරිද ඔව් ඕන ඔව්. විදියක් හරි හ්ම්. තේරුණාද පැහැදිලිනේ ඔව් ඔව්. මොනවද නොතේරෙන කියන්න හරි හරි මේ සින්සේ. ඊළඟ තව එකක් තමයි කූ නරිමස් නී නරිමස් කියන එක මං කියලා දෙන්න හරිද ඔව් අහුවෙලා නෑ. හරිද ඉන්න හැබැයි මේක කරන්න නම් විශේෂණ පද චුට්ටක් අයිඩියා එකක් තියෙනවනේ විශේෂණ පද පොඩ්ඩක් ඔව් එහෙනම් සාමාන්‍ය තියෙනවා. එහෙනම් අවුලක් ඉන්නේ මේක විශේෂ පද පොඩ්ඩක් පාවිච්චි කරනවා කූ නරිමස් නී නරිමස් චුට්ටක් ඉන්න මේ නරිමස් කියලා කියන්නේ
යම්කිසි තත්ත්වයකටපත් වෙනවා කියන එක. හරි මස්. ඔතන ඔයිසි කියන අපි ඔයිසි කියන හරිද? ඊ කියන රසයි කියනනේ. ඔයිසි කියලා කියන්නේ රසයි. ඒකේ මේ ඊ එක කපලා කූ දාලා තමයි නරි මස් එක එකව කරන්නේ. උතර ඔයිසිකු නරි මස් ඔයිසි කියන්නේ රසයි කියන එක. හරිද? මේ ඔයිසි කියලා කියන්නේ මේ ඊ විශේෂණ. හරිද? රසයි කියන එක. හරිද? උතර ඊ කපලා කූ දාලා නරි මස් කියන එක ආදේශ කරනවා. උතර ඔයිසිකු නරි මස් කියන්නේ මේ රසවත් වෙනවා කියන එක. මක් හරි. තේරෙනවද? පැහැදිලිද? ඔව්. දැන් පොඩ්ඩක් ඉන්න මම විශේෂණ කියලා දීලා මෙතන එන්නද? පොඩ්ඩක් ඉන්න. මම හිතන්නේ විශේෂණ පද ගොඩක්ම අමාරුද? එච්චර ගොඩක් අමාරුත් නෑ. හැබැයි අමාරු නැත්තෙමත් නෑ. හරි. එහෙනම් චුට්ටක් මේක කරලා යන්න එහෙනම්. පොඩ්ඩක් අවබෝධයක් තියෙනවනේ. ඔව්. උතර මෙතන තියෙන ඊළඟට නා විශේෂණ. කිරේනා කියන ලස්සනයි කියන එක. උතර මෙතනදී නා එක කපලා නී කියන එක ආදේශ කරන්නේ කූ නෙමෙයි. නා විශේෂණයකදී නී කියන ආදේශ ගන්නෙ. කොම්ප්ලිකේටඩ්. හරි මේක ටිකක් අමාරුයි. උතර කිරේනී නරි මස් කියලා කියන්නේ. හරිද? ලස්සන වෙනවා කියන තේරුම. නා විශේෂණයකදී නී නරි මස් කියලා එන්නේ. මං කියන්නම් මං විශේෂණ වලට යන්නම්. හරි. ඔව් හැබැයි. හරිද? මං විශේෂණ වලට යන්නම්. ආසයි. දැන් මං මේ රෙකෝඩින් එක එකපාරක් කඩලා ආයිත් ඔයාලා ලොග් ඉන් වෙනවා තා චුට්ටකින්. හරි. හා